හෙලෝ කොහොමද කට්ටිය? එහෙනම් අද අපිට තියෙන්නේ අපි ක්‍රියේට් කරගත්ත XM account එක කොහොමද MT5 platform එකට link කරගන්නේ කියලා. මොකද මෙන්න මේ MT5 platform එකෙන් තමයි අපි අපේ සම්පූර්ණම trades manage කරන්නේ. ඒ කියන්නේ අපි සම්පූර්ණ trade ගන්නේ, trade close කරන්නේ, break even කරන්නේ, ඒ අදාළ සේරම trades manage කරන්නේ මෙන්න මේ MT5 කියන platform එක තුල තමයි අපි ඒ අදාළ දේවල් කරන්නේ. ඒක නිසා අපි මේ ක්‍රියේට් කරගත්ත XM account එක මෙන්න මේ MT5 platform එකට app එකට link කරගන්න ඕන. අන්න ඒක කොහොමද කරන්න කියලා තමයි අද අපි බලන්න යන්නේ. හරි. ඔයාලා ක්‍රියේට් කරගත්ත ඔයාලගේ XM account එකට log වුණාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මොබයිල් එකෙන් තමයි මේක කරන්නේ. මොකද 99%ක්ම traders-ලා තමන්ගේ trades ගන්නේ මොබයිල් එක through. මොකද අපි යන ඕන තැනකට මේ මොබයිල් එක අරන් යන්න පුළුවන්. ඒක නිසා අපිට trades manage කරන්න මොබයිල් එකෙන් MT5 app එක through ලේසි නිසා තමයි මම මේ වීඩියෝ එක මෙන්න මේ මොබයිල් එකෙන් කරන්නේ. හරි. ඔයාලගේ XM account එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ වීඩියෝ එක iPhone එකකින් කරන්නේ, Android එකකින් කරත් ලොකු වෙනසක් නැහැ. interface එක සාමාන්‍යයෙන් එකම විදිහකට තමයි තියෙන්නේ. හරි. ඔයාලා ක්‍රියේට් කරගත්ත XM account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන දකුණු පැත්තේ ඔයාලගේ profile icon එක බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ verification යටතේ මගේ account එක දැනට verified කියලා වැටලා තියෙනවා. මොකද මම ඔයාලට කියපු විදිහට ඔයාලා කරා නම් ඔයාලගේ account එක මේ වෙනකොට මෙන්න මෙතන verify වෙලා තියෙන්න ඕන මේ විදිහට. right. ඊට පස්සේ ඔයාලට account එක create කරද්දී ඔයාලගේ email එකක් ඇවිල්ලා තියෙයි. email එකේ ඔයාලගේ account details සම්පූර්ණයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙතන උඩ real කියලා පෙන්නනවා. මගේ account balance එක 0 පෙන්නන්නේ. මොකද තවම මම deposit එකක් කරලා නැති නිසා. අන්න එතන touch කරන්න. touch කරලා ඉවර වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන manage කියලා තියෙනවා. මෙන්න මේ manage කියන icon එක click කරාට පස්සේ මෙන්න මේ account information කියලා icon එකක් තියෙනවා. අන්න එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ account informations ටික. මෙන්න මෙතන most important දේ තමයි මෙන්න මේ server එක සහ account number එක. මෙන්න මේ server එක මගේ තියෙන්නේ XM Global MT516 කියලා. MT5 ID එක තියෙන්නේ 410යි. මෙන්න මේ number එක තමයි තියෙන්නේ. ඔයාලා account එක create කරද්දී ඔයාලට email එකක් through මෙන්න මේ server එක සහ MT5 ID එක ඇවිල්ලා තියෙයි. හරි. ඔයාලා පළවෙනියෙන්ම කරන්න ඕන ඔයාලගේ App Store එකට එහෙම නැත්නම් Play Store එකට ගිහිල්ලා මෙන්න මේ MT5 කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ MetaTrader 5 MT5 නැත්නම් අපි short කරලා කියනවා. මෙන්න මේ MetaTrader 5 app එක install කරගන්න. මගේ already මම download කරලා තියෙන නිසා මෙතන open කියලා පෙන්නන්නේ. ඔයාලා ඒක download කරගෙන open කරගන්න. හරි. ඔයාලා open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ යටම ඔයාලට බලා ගන්න පුළුවන් codes, charts, trades, history, settings කියලා. මම මෙන්න මේ MT5 app එක through ඔයාලා කොහොමද trades වලට enter වෙන්නේ, exit වෙන්නේ, break even කරන්නේ, මේ app එක කොහොමද අපි හසුරවන්නේ කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් මේ trades ගන්න විදිය අනිවාර්යයෙන්ම කියලා දෙනවා. දැනට අපි බලමු කොහොමද මෙන්න මේ MT5 app එකට පළවෙනියෙන් අපේ account එක link කරගන්නේ කියලා. ඔයාලගේ මෙන්න මේ settings icon එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. එතන මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන් new accounts කියලා. අන්නේ new accounts කියන tab එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලගේ XM account එකට ගිහිල්ලා මෙන්න මේ server එක කියන එක හරියටම බලා ගන්න. XM Global MT516 කියලා තමයි මගේ තියෙන්නේ. මම ඒක අන්න එක copy කරගන්නවා. copy කරගෙන ඉවරලා මෙන්න මෙතන මෙන්න මේ තියෙන enter company or server name කියන තැන paste කරගන්නවා. නැත්නම් ඔයාලට ඒක type කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් XM Global Limited කියලා pop up වුණා. ඒක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ interface එකකට තමයි ඔයාලා enter වෙන්නේ. මෙන්න මෙතන server කියන තැන already select වෙලා තියෙනවා XM Global MT57 කියලා. නමුත් මගේ මෙතන server එක විදිහට තියෙන්නේ XM Global MT516 කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මෙතන server එක එතන touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මේ වගේ servers ගොඩක් බලා ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට අදාළ server එක. මගේ තියෙන්නේ නම් XM Global MT516. මෙන්න මේ 16 කියන එක
අනිවාර්යෙන්ම ටච් කරගන්න. ඔයාලගේ තියෙන 15 නම් 10 නම් 11 නම් 7 නම් ඒ අදාළ සර්වර් එක මෙන්න මෙතන හරියටම එන්ටර් කරගන්න නැත්නම් ඔයාලට ලොග් වෙන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ ලොගින් කියන තැන ඔයාලගේ මෙන්න මේ MT-ID කියන එක MT5 ID කියන එක ඔයාලා කොපි කරගෙන එහෙම නැත්නම් ටයිප් කරලා මෙන්න මෙතනට එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලා account එක හදද්දී දුන්නු trading password එක මෙතනට එන්ටර් කරන්න. හරියටම password එක එන්ටර් කරන්න නැත්නම් ඔයාලට log වෙන්න බෑ. ඔයාලා ඔයාලගේ password එක මෙතෙන්ට එන්ටර් කරලා ඉවරලා done කියන එක නැත්නම් sign in කියන icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ details හරියටම දුන්නා නම් මෙන්න මේවා විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ඔයාලගේ XM account එක හරියටම ඔයාලගේ MT5 platform එකට link වෙලා කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ settings යටතේ settings tab එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ නම, account number එක සහ ඒ details බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ codes යටතේ ඔයාලට charts ගොඩාක් enter වෙලා තියෙනවා. අපිට මෙන්න මේ උඩම pencil icon එකක් තියෙනවා. ඒක click කරලා අපිට මේ විදියට touch කරලා අපිට ඕනේ නැති charts ටික අපිට delete කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන charts තියෙනවා නම් මෙතන touch කරලා මෙන්න මේ search bar එකේ gold කියන එක නැත්නම් XAUUSD අපිට gold එක මෙන්න මේ ක්ලික් එක දැම්මහම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ මෙන්න මේ codes කියන tab එකට ඒ අදාළ currency pair එක enter වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම මේ MT5 app එක කොහොමද හසුරවන්නේ කියන එක ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේනවා. trades ගන්න කොහොමද, close කරන්නේ කොහොමද, break even කරන්නේ කොහොමද කියලා ඒ අදාළ මම වීඩියෝ එකකින් ඔයාලට ගේනවා. right ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ඔයාලගේ XM account එක මෙන්න මේ MT5 platform එකට link කරගන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම මේ පහලින් දාන නම්බර් එකට WhatsApp message එකක් දාන්න රජීව් contact කරගන්න. රජීව්ගෙන් අහන්න මොනවද මම මෙන්න මේක තේරුන්නේ නැහැ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම රජීව්ට message එකක් දාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රජීව්ගෙන් අහන්න. එයා ඔයාලට support කරાવી මොනවද ඔයාලගේ තියෙන issues solve කරගන්න. හරි. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔන්න ඔය ටික තමයි අද කතා කරේ. right එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ MT5 platform එක කොහොමද manage කරන්නේ, කොහොමද ඔයාලා මේකෙන් trades ගන්නේ, trades වලින් exit වෙන්නේ, trade break even කරන්නේ, අදාළ දේවල් කොහොමද කරන්නේ. මෙන්න මෙතන ගොඩක් තියෙනවා trades ගැන. මෙන්න මේ trade ගන්න විදි ගොඩක් තියෙනවා. මම මෙන්න මේ අදාළ දේවල් ටික මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම රජුට message එකක් දාන්න. මම මේ පහලින් දාලා තියෙන නම්බර් එකෙන් රජුට message එකක් දාන්න. මෙන්න මේ ටික මට පොඩ්ඩක් තේරුනේ නැහැ කියලා දෙන්නයි කියලා. එහෙනම් ওই ටික තමයි මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. ඔයාලට සුබ දවසක්.